එක කාලෙක ලස්සන හරිත කැලයක් තිබුණා. ඒ කැලේ සතුන් හැමෝම සතුටින් ජීවත් වුණා. ඒ අතර අලි රජෙක් හිටියා. අලි රජා විශාලයි, ගෞරවනීයයි. එම අතර පුංචි අලිපටියෙක් හිටියා. එයාගේ නම පුංචි අලි. පුංචි අලිට හිතේ ලොකු සිහිනයක් තිබුණා. එක දවසක් කැලේට හොඳ දෙයක් කරන්න ඔහු හිතුවා. පුංචි අලි හැමදාම සිහිනේ හිටියා. මම කැලේට සහ සතුන්ට උදව් කරන්නම් කියලා සිතුවා. අනිත් ලොකු අලිලා බලවතයි, ශක්තිමතයි. පුංචි අලි ටිකක් ලැජ්ජා වී හිටියා. නමුත් හිතේ හොඳකම අහිමි නොවුණා. එක දවසක් කැලේ අඳුරු වුණා. ගුහාවකින් නපුරු මායාකාරයෙක් ආවා. එයා කළු මායා කරලා සතුන්ට බය ගෙනාවා. සතුන් සැගවී බය වී හිටියා. කැලේ සුන්දරත්වය අඳුරු වුණා. මායාකාරයාගේ කළු මායා නිසා අලි රජා අසනීප වුණා. කැලේට නව රජෙක් අවශ්‍ය වුණා. හොඳ හිත සහ බලවත් නෑ පුංචි අලිට අවස්ථාව ලැබුණා. නපුරු මායාකාරයා අභියෝග දුන්නා. ඔයාලගින් කවුරුත් මට පරදින්න බෑ කියලා කීයේ. ලොකු අලිලා උත්සාහ කළත් බය වී පරාජය වුණා. පුංචි අලි තනියම ඉදිරියට ගියා. බලයෙන් නොව හිතේ හොඬකමෙන් සටන් කළා. පුංචි අලි ආරක්ෂාකාරී අඩු ශක්තියෙන් නමුත් හොඳ හිතෙන් මායාකාරයාට මුහුණ දුන්නා. මායාකාරයා වැටුණා. ඔහුගේ මායාපොත ගින්නෙන් දෙවුණා. පුංචි අලි වතුරෙන් ගින්න නිවා මායාකාරයා බේරුවා. එම මොහොතේ මායාකාරයාගේ හිත වෙනස් වුණා. කළු මායා අතහැර හොඳ කෙනෙක් වුණා. කැලේ නැවත ලස්සන වුණා. සතුන් සතුටින් නැටුවා. අලි රජා කියලා හොඳ හිත තියෙන කෙනා සැබෑ රජායි. ඒ විදිහට පුංචි අලි කැලේ නව රජා වුණා. ඔහු සතුන්ට ආදරයෙන් පාලනය කළා. සතුන් සැම විශේෂයෙන් ප්‍රීතිමත් වුණා.